හොඳයි අයිබෝවන් අපි ඉන්නේ අපේ අර ඩේලි පරිවර්තන පුහුණුව කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකේ අද දෙවෙනි දවසනේ. එතකොට මේ ඔයාට කලින් දවසේ කතා කරේ කාබනික සංයෝග වල ක්‍රියාකාරී කාණ්ඩ. ඒ කියන්නේ මේ එක එක කාබනික සංයෝග කියන්නේ කාබන් වලට එක එක හයි වෙලා තියෙනවනේ. කාබන් වලින් හැදිච්ච සංයෝග මේන්ලි කාබන් හයිඩ්‍රජන් තියෙන්න පුළුවන්. එතකොට ඒකේ තිබ්බ කාණ්ඩ කීපයක් කතා කරා. හරි අද දැන් පරිවර්තන කෑල්ලට එන්න තමයි පටන් ගන්නෙ. මේක එතකොට ඔය පරිවර්තන කියන එකේ මම කලිනුත් කිව්වා වැඩිපුරම ලකුණු වෙන්නේ මේ කෑල්ලෙන් තමයි. හරි ඕගනික් වලට එන ලකුණු සාමාන්‍යයෙන් 25ක් විතර කියලා අපි හිතමු ආසන්නව. 25න් සාමාන්‍යයෙන් 17ක් 18ක් විතර මෙන්නේ කෙලිම පරිවර්තන වලින්. එතකොට අද දැන් ඒකේ පරිවර්තන කෑල්ලට අපි අත්පොත් තියන්න තමයි යන්නේ. හරි මුලින්ම අපි මේකේ පරිවර්තන වල කතා කරන්නේ කොහොමද ද්විත්ව බන්ධනයක් ලබා ගන්න කියලා. මෙන්න මේ ෆයි බන්ධනයක් ලබා ගන්න හැටි. හරි කාබන් කාබන් අතර ෆයි බන්ධනයක් ලබා ගන්න හැටි තමයි කතා කරන්නේ. එතකොට ඔයාට ඕනනම් දැන් මේ මෙහෙම ෆයි බන්ධනයක් තියෙනකොට ඔයා දන්නවා ඒක මොකක් කියලාද? ඇල්කීනියක් කියලා. හරි ඕනනම් ඉතින් ඔයාට මාතෘකාව ලියගත්තේ ඇල්කීනියක් ලබා ගැනීම කියලා ලියව හැකි. නැත්නම් මම මෙහෙම දාන්නම් ද්විත්ව බන්ධනයක් ලබා ගැනීම. එතකොට මේක ඇල්කීනියක් තමයි ගන්නෙ. මේකෙදි දැන් මට ගන්න ඕනේ මෙන්න මේ වගේ එකක්. හරි මට ගන්න ඕනේ මෙහෙම එකක් CH3. මම මේක ටිකක් ලොකු කරලා දාන්නම් ඔයාට මුල් පළවෙනි එකේ හින්දා ඉසුරු වල දාලා මෙහෙම CH3 ඊට පස්සේ මෙහෙම CH කියලා එනවා. මෙතන තමයි ද්විත්ව බන්ධනේ තියෙන්නේ. මෙතන තියෙනවා එතකොට CH මෙහෙම CH3 කියලා ආයිති. හරි නේද? ඔය හැම එකටම බන්ධන හතරයි. මේ කාබනික සංයෝගය තමයි ගන්නවා. සාමාන්‍යයෙන් අපි මෙහෙම ෆයි බන්ධනයක් ගන්න මේ යොදාගන්නේ ඇල්කොහොල නැත්තම් මේ හැලජනීකృత කාබනික සංයෝගය. එතකොට මම හිතන්නම් මෙහෙම. හරි මේකේ මුලින් තිබ්බ කාබනික සංයෝගය මෙන්න මේ වගේ. මෙහෙම CH3 තියෙනවා. ඊට පස්සේ මෙතන මෙහෙම CH එක තිබ්බා. මෙතන CH එක තිබ්බා. මෙතනින් ආයේ CH3 කියලා ඔහොමනේ තිබ්බේ. එතකොට මුලින් තිබ්බ කාබනික සංයෝගය මෙන්න මෙහෙම එක. OH තිබ්බා මෙතන H තිබ්බා. හරි. මෙතනදී වෙන්නේ අපි මේ කාබනික සංයෝගයට මොකක් හරි දාපුවම පස්සේ මේක හැම්බෙනවා. හරි. එතකොට දාන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා තමයි මතක තියාගන්න ඕනේ. මෙතනදී මේකේ බලන්න දැන් මේකේ මම මේ කළු පාටින් දාලා තියෙන දෙක අයින් වෙලා ගිහිල්ලානේ ඔතන ද්විත්ව බන්ධනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා ඔතනින් අයින් කරන්න ඕනේ මේ OH එකත් එක්ක H එක තමයි අයින් කරන්න ඕනේ. හරි OH එකයි H එකයි තමයි අයින් කරලා දාන්න ඕනේ. එතකොට OH එකයි H එකයි අයින් වෙනවා කියන්නේ මොකක්ද අයින් වෙන්නේ? H2O නේද? OH එකයි H එකයි එහෙනම් කියන්නේ ජලයනේ අයින් වෙන්නේ. එහෙනම් ජලය අයින් කරන්න පුළුවන් කෙනෙක් දාන්න ඕනේ. ඔයා දන්නවා ජලය අයින් කරන කට්ටියට කියන්නේ විජලකාරක කියලා. දැනටත් ඔයා ඉනෝගනික් වෙන එක විජලකාරකයක් දන්නව නේද? O level කාලේ නම් දන්නවා සාන්ද්‍ර සල්ෆිරික් කියන්නේ ඔහොම විජලකාරකයක් තමයි. එතකොට සාන්ද්‍ර සල්ෆිරික් දාලා රත් කෙරුවොත් එහෙම ඔන්න ඔය වගේ H එකයි OH එකයි අයින් වෙලා ගිහිල්ලා මෙහෙම අලුතෙන් මෙතෙන්ට ඔන්න ඔය ෆයි බන්ධනේ ද්විත්ව බන්ධනයක් විදිහට එනවා. ෆයි බන්ධනයක් එනවා. ෆයි බන්ධනයක් තමයි එන්නේ. අරක අයින් වෙලා ගියා. අයින් වෙලා ගියපම දැන් ඔන්න බලන්න මේ H එකයි OH එකයි අයින් වෙලා ගියා. මේ කාබන්ටත් බන්ධන තුනයි මේ කාබන්ටත් බන්ධන තුනයි. බන්ධන හතර සම්පූර්ණයෙන් අලුතෙන් මෙහෙම බන්ධනයක් එනවා. හරි. එතකොට දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් එනවා මට. හරිද? දැන් මේකේ සාන්ද්‍ර H2SO4 දා රත් කරද්දී මම කියන්නේ H එකයි OH එකයි අයින් වෙන්නේ මේ කළු පාට දෙක කියලා. ඒ ඉතින් මෙහෙම හිතන්න බෑ. දැන් OH එකට යාබ දෙකෙන් තමයි යන්නේ. හරිද? අනිවාර්යෙන් OH එක යාබද H එකක් එක තමයි අයින් වෙලා යන්නේ. එතකොට දැන් මේ මෙහෙම හිතන්න බෑ. මේ OH එකට දෙපැත්තෙම H තියෙනවා. ඉතින් මේ H එකත් එක්ක අයින් වෙලා යන්න බෑද? අන්න එතන ප්‍රශ්නයක් එනවා නේද? අන්න ඔතනදී වැදගත් දෙයක් දැනගන්න ඕනේ. හයිඩ්‍රජන් අයින් වෙන්නේ හයිඩ්‍රජන් බලන්න මෙතන හයිඩ්‍රජන් අඩුවෙන් තියෙන තැනින්. ඒ කියන්නේ යාබද කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. මෙතනත් H ඉන්නවා මෙතනත් H ඉන්නවා. යාබද කාබන්ගේ හයිඩ්‍රජන් අයින් වෙලා යද්දී ඒක අයින් වෙලා යන්නේ කාබන් හයිඩ්‍රජන් අඩුවෙන් ඉන්න තැන. මෙතන බලන්න කාබන්ලා 3ක් ඉන්නවනේ. මේ කාබන්ට හයිඩ්‍රජන්ලා 3ක් ඉන්නවනේ හයිඩ්‍රජන්ලා. එතකොට මේ කාබන්ට හයිඩ්‍රජන්ලා 2යි. එතකොට හයිඩ්‍රජන් අඩුවෙන් ඉන්න තැනින් අයින් වෙලා යන්නේ. ඒකෙන් තමයි මෙන්න මෙතනින්ම අයින් වෙලා යන්නේ. හරි නැත්නම් මේ පැත්තෙන් අයින් වෙලා ගිහලා මෙතනිනුත් බන්ධනයක් එන්න තිබ්බනේ. එහෙම වෙන්නේ. හයිඩ්‍රජන් අයින් වෙනකොට හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන තැන නෙමෙයි අඩුවෙන් තියෙන තැනින් තමයි අයින් වෙන්නේ. මොකද ඒකට හේතුව ඕනෑම දෙයක් වැඩිපුර කීප දෙනෙක් එකට ඉන්නකොට ස්ථායි. දැන් මෙතන සෙට් එකේ 3 දෙනෙක් ඉන්නවා. එතෙන්ට පහර දෙනවට වැඩිය ලේසි සෙට් එකේ දෙන්නෙක් ඉන්න තැනට ගහලා අයින් වෙලා යන එක. ආන් ඒක තමයි ඒ වෙන්නේ. එතකොට මේ OH එකත් එක්ක මෙතන H එක අයින් වෙලා යනවා. ජලයේ විදිහට තමයි අයින් වෙලා යන්නේ. හරි. ජලය කියලා ඕනනම් කැමති නම් දාගන්න. මේක ඉතින් රතු පාටින් දාන්නේ ඕගලන්ට පැහැදිලි. හරි. ඒ වගේම උතන දැන් විජලකාරකයක් විදිහට ඕනනම් තව එක්කෙනෙක් ගන්න පුළුවන්. සාන්ද්‍ර H2SO4 වෙනුවට Al2O3.
ඔකට කියන්නේ ඇලුමිනා කියලා ගන්න පුළුවන්. ඇලුමිනාත් දාලා රත් කරන්න ඕනේ. මේකේ මේ රත් කිරීමේ ලකුණු අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් සාන්ද්‍ර H2SO දැම්මම සෙල්සියස් අංශක 170කට වගේ රත් කරනවා. මේකෙදි 350ක් වගේ එන්නේ. මේ උෂ්ණත්ව දෙක නොතිබ්බා කියලා කමන්නේ. රත් කිරීම අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. ඒකින්ද රත් කිරීම අනිවාර්යෙන් දාන්න. හරි. එතකොට මේකේ වැදගත්කමක් තිබ්බ මතක ඇති නේද? ආන් ඒකේ යටින් දාගමු අපි. මේකේ වැදගත්කම තමයි H ඉවත් වන්නේ H අඩුවෙන් නැති යාබද කාබන් ගෙනි. හරි. ඔන්න එක. මේකෙන් ඔන්න මෙහෙම බන්ධනය ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේම තව එකක් තියෙනවා. මේකෙදි අපි ගන්නේ OH එකනකොට හැලජනයක් හයි කරලා ගන්න. ඔන්න CH3 එහෙම මම දාගන්න. මෙතන CH තියෙනවා. ආයි මෙතන ආයිත් CH එක තියෙනවා. මෙතන CH3. හරි. මම මේකේ ඉස්සරලා OH එක වමට දාපු හින්දා දැන් වමට H එකක් දාලා මෙතන දාන්නම් හැලජනේ ක්ලෝරින් බ්‍රෝමින් වගේ ඕන කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුලභව තියෙන බ්‍රෝමින් හින්දා මම එයාව දානවා. එතකොට වෙන්නේ දැන් බලන්න මේකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? මෙතෙන්ට බන්ධනයක් ඇති වෙන්නේ කියන මේ H එකයි Br එකයි නයින් වෙලා ගිහින් තියෙන්නේ නේද? ඒතකොට H එකයි Br කියන්නේ HBr අම්ලයක් අයින් කරලා දාලා තියෙන්නේ. අම්ලයක් අයින් කරලා දාන්න නම් ඔයා දන්නවා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ සාමාන්‍යයෙන් බෂ්මනේ. බෂ්මයක් දැම්මම හරි. හැබැයි බෂ්මේ දාන්න ඕනේ ඒකෙදි මධ්‍යසාරීය මාධ්‍ය. හරි. එතකොට මධ්‍යසාරීය බෂ්මයක් දාන්න ඕනේ. ඒක මධ්‍යසාරීය KOH තමයි දාන්නේ. ඕනෙන් බෂ්මයක් බෑ. මේක මධ්‍යසාරීය KOH තමයි දාන්නේ. එතකොට HBr අයින් වෙනවා. දැන් මේකෙත් ඇයි දැන් මේ Br එකත් එක්ක මේ H පයින් වෙනයි මේ H එක අයින් වෙන්න බැයිද? ඒක බලන්න. මේ කාබන්ට හයිඩ්‍රජන් 3ක් ඉන්නවා. මේ කාබන්ට හයිඩ්‍රජන් 2යි. හරි. බ්‍රෝමීන්ට යාබද කාබන් දැන් මේකත් එක්ක මෙහෙම ඒවා අයින් වෙලා යන්නේ. හරි. යාබද තැනින් අයින් වෙලා යන්නේ. මේකයි තමයි අයින් වෙලා යන්නේ. HBr අයින් වෙලා යන්නේ. මේකත් එක්ක මේක අයින් වෙලා යන්නේ. මොකද එතන H වැඩි මේ කාබන්ට 1යි 2යි 3ක් තියෙනවා හයිඩ්‍රජන්. මේ කාබන්ට 1යි 2යි තියෙනවා. අඩු තැනට තමයි පහර දෙන්නේ. මේකත් එක්ක HBr අයින් වෙලා යනවා. එතකොට ඔන්න දිත්ත බන්ධන එනවා. ওই ටික තමයි ඉතින් අද තියරි වලට කතා කරන්න තියෙන්නේ. හරි බොහොම ලේසි. මේක OH- තියෙන එකට වඩා මතකයිනේ. OH- තියෙන කෙනා අපි කතා කරේ ඇල්කොහොලයක් කියලා. එතකොට ඇල්කොහොල් එකට නැත්තම් මධ්‍යසාරයකට සාන්ද්‍ර H2SO4 නැත්තම් Al2O3 දාලා රත් කරුවොත් එහෙම OH එකත් එක්ක හයිඩ්‍රජන් අඩුවෙන් ඉන්න තැනින් හයිඩ්‍රජන් අයින් වෙලා ජලය අයින් වෙලා ගිහිල්ලා අලුතෙන් ෆයි බන්ධනයක් එනවා. ඊට පස්සේ මේ හැලජන අඩු කාබනික සංයෝගයකට මධ්‍යසාරී KOH දැම්මොත් යාබද කාබන්ගෙන් හයිඩ්‍රජන් අඩුවෙන් ඉන්න තැනින් H අයින් වෙලා ගිහිල්ලා ඒකෙන් ඒ ෆයි බන්ධනේ නෝක තමයි කතා කරන්නේ. එතකොට මේක මතක තියාගන්න. H ඉවත් වන්නේ H අඩුවෙන් ඇති යාබද කාබන්ගෙන්. හරි. දැන් ඊට පස්සේ ඔයගලන්ට උදාහරණ ටිකක් මම දීලා තියෙනවා. මේ ටික ඉස්සරලා උත්සාහ කරලා බලන්න. හරි. එතන 5ක් දීලා තියෙනවා. ඔය තියෙන්නේ. උත්සාහ කරලා බලන්න. ඉතින් දැන් මේ අර මුලින්ම පරිවර්තන වලට ඕනේ මේ අපි බේස් එක තමයි හදාගෙන යන්නේ. එතකොට ඔයා ඉස්සලා try කරලා බලන්න. ඉන් පස්සේ කතා කරලා බලමු. හරි. එතකොට මම දැන් ඔයා කරයි කියලා හිතලා මෙතන කතා කරගෙන යනවා. දැන් බලන්න මේකේ වෙනස් වෙලා තියෙන හැටි. මේකෙදි මෙතන දිත්ත බන්ධනයක් ඇවිල්ලා නෙත් තියෙන්නේ. දැන් ඔයාට එකපාර මෙහෙම කාබනික සංයෝගය දුන්නාම හිතා ගන්න බැරි නම් කරන්න තියෙන්නේ කාබනික සංයෝගය දිගහැරලා ලියාගන්න. දිගහැරලා ලියාගන්න. එතකොට මෙතන තියෙන්නේ CH3 නේ. CH3 කියන එක ඔන්න මම දිගහැරලා ලියනවා. එතකොට කාබන්ට හයිඩ්‍රජන් 3ක් හයි වෙලා තියෙනවා මෙහෙම. හරි. මෙතන CHBr කියන එකත් දිගහැරලා යනවා. CH තියෙනවා. මෙතන CH3. ඔහොමනේ තියෙන්නේ. දැන් මේකේ වෙලා තියෙන දේ බලන්න. මෙතන H2 වෙලා මෙතන මෙහෙම වෙලානේ. එතකොට ඕකත් පොඩ්ඩක් දිගහැරලා ලියාගත්තොත් එහෙම මෙතන CH2 වෙලා ඒ කියන්නේ ඒ කාබන්ට හයිඩ්‍රජන්ලා දෙකයි දැන් ඉන්නේ. මේ H එකත් යටට දාන්නම්. එතකොට ලේසි කියා දෙන්නේ. මෙතන දිත්ත බන්ධනයක් ඇවිල්ලා මෙතන ආයි H එකයි. මෙතන CH3 වෙලා. ඔන්න ඔහොමනේ ඔය තියෙන්නේ. දැන් බලන්න මොකද්ද මේ දෙකේ වෙනස තියෙන්නේ කියලා කොහොමද කියලා. ඉස්සරලා මෙතන H එකයි Br එකයි තිබ්බ එක දැන් එතන නෑ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ නෑ කියන්නේ. ඉතින් ඒක අයින් වෙලා ගිහලානේ. H එකයි Br එක අයින් කරලා දාලා. එතකොට Br එකත් එක්ක මේ පැත්තෙච්ද මේ පැත්තෙච්ද අයින් වෙන්න පුළුවන්. කොයි පැත්ත උනත් කවන්නේ. දැන් මේකේ හයිඩ්‍රජන් වැඩි තැනක් අඩු තැනක් කියලා නෑනේ. ඒකින්ද ඕන තැන කියන්න පුළුවන් HBr අයින් කරලා දාලා. HBr අයින් කරන මොනවද දාන්නේ? දිත්ත බන්ධනයක් ගන්න. උඩින් ලියපු එක මධ්‍යසාරීය KOH තමයි දාන්නේ. ඉතින් වෙන මොනවද දාන්නේ? දාන්න මධ්‍යසාරීය KOH කියලා මේ ඉර උඩ ලියන්න තියෙන එච්චරයි. ඉර උඩ තියෙන්නේ දාන ප්‍රතිකාරකේ රසායන ද්‍රව්‍ය තමයි ඉර උඩ දාන්න. මධ්‍යසාරීය KOH තමයි. හරි. ඊට පස්සේ මේකේ බලන්න දැන් වෙලා තියෙන්නේ. මේකෙත් ඔයාලට එකපාර තේරෙන්නේ නැත්නම් මේ දිගහැරලා ලියා ගන්න කාබනික සංයෝගය. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ OH එකත් එක්ක ඔයාලට තියෙනවා මෙතන CH2 වෙලා තිබ්බ එකේ. මෙහෙමනේ ඔක තියෙන්නේ දිගහැරලා ලියා ගත්තාම. OH එකත් එක්ක මේ H එක අයින් වෙලා ගිහිලා නේද? OH එකත් එක්ක H එක අයින් වෙලා ගිහින්.
OH එකත් එක්ක H එක අයින් වෙලා යනවා කියන්නේ ජලය අයින් කරන්නේ මොනවද දාන්නේ? එක්ක සාන්ද්‍ර සල්ෆරික් නැත්නම් ඇලුමිනා. දැන් පුරුදු වෙනකොට මේ දෙකම ලියන්න. හරි ඔයාලට මේ ඉස්සරහට යනකොට තේරෙයි මේකේ හුඟක්ම පාවිච්චි වෙන ඔය සල්ෆරික් කියන එක. සහ සමහරවිට ප්‍රශ්නවල දෙනකොටත් ඔය ලිස්ට් එකේ එකක් විතරක් දෙන්න පුළුවන්. එතකොට කැමැතියක් ගන්න පුළුවන්. මේකේ මම හෝ කියලා දාන්නම් මෙතන. ඔය දෙකෙන් එකක් ගන්න පුළුවන්. ඒ වුණාට අර පුරුදු වෙන හින්දා අපි දෙකම ලියන එක හොඳයි. හරි. එතකොට මම මෙතන දෙකම ලියන්නම් පුරුදු වෙන කාලේ හින්දා. එක්කෝ සාන්ද්‍ර සල්ෆරික් දාලත් ගන්න පුළුවන්. නැත්නම් ඇලුමිනා දාලත් ගන්න පුළුවන් Al2O3. දාලත් ගන්න පුළුවන් දෙකම එක. මෙතන අහනවා මෙහෙම එකක්. මේ තියෙන සංයෝගයට සාන්ද්‍ර සල්ෆරික් දාලා රත් කරනවලු. මොකද්ද එන්නේ කියලා අහන්නේ. මෙතන තියෙන එක ලියන්නයි කියලා කියන්නේ. දැන් බලන්න වෙන්නේ. දැන් ඔයාට ඉතින් මේක ලේසි හිතා ගන්න පුළුවන්. එහෙම හිතෙන්නේ නැත්නම් අර කී වගේ දිගහැරලා ලියා ගන්න කාබනික සංයෝගය කොට කරලා තියෙන එක. මෙන්න එතකොට මෙතන තිබේ CH2 නේ. CH2 කියන්නේ ඔන්න ඔහොම තමයි තිබ්බේ. දැන් ඉතින් ඒවා තේරෙනව නේද? වෙන්නේ මොකක්ද සාන්ද්‍ර සල්ෆරික් දාපම OH එකත් එක්ක යාබද කාබන්ගේ H එකක් අයින් වෙලා යනවා. යාබද කාබන්ගේ H එක කියන්නේ මේක දැන් මේ කාබන්ට යාබද එක නම යන්නේ OH ට යාබද කාබන්ගේ මෙයා. ඒක අයින් වෙලා යනවා. මොකක්ද එහෙනම් වෙන්නේ? එතනින් ද්විත්ව බන්ධනයක් වෙනවා. වෙන මොනවා වෙන්නේ? මේක එහෙම මොකක්ද? ඒක ඔය වෙන බෙන්සීන් කියලා කාබනික සංයෝගයක්. ඒක ඉතින් අදාළ නැහැ. එහෙනම් ඒක එහෙමම ලියන්න. ඒකට මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැති කට්ටිය එහෙමම ලියන්න. වෙන අය විතරයි වෙනස් වෙන්නේ. හරි අනිත් තැන් වලට අදාළ නැහැ. එතන මොන බහුභූතයක් තිබ්බත් අපිට වැදගත් නැත. එතකොට මෙතන ඔන්න CH කියලා එකේ තියෙනවා. ද්විත්ව බන්ධන. මෙතන CH2 කියලා හොම එනවා. දැන් ඉතින් ඔයාලට ඕන නම් මේක කෙටි කරලා ලියද්දි මෙතන මේවා ටික ඔක්කොම දාලා මේ කාබන් ටික H කියන්නේ CH ද්විත්ව බන්ධන CH2 කියලාත් ලියවේ. කිසි ගැටලුවක් නැහැ. ඔක්කොම හරි. ඊට පස්සේ ආයි මෙහෙම එකක් තියෙනවා. මේකට දානවලු මධ්‍යසාරීය KOH. මධ්‍යසාරීය KOH දැම්ම හම්බ වෙන්නේ. හැලජනයත් එක්ක හිටපු යාබද කාබන්ගෙන් H එක අයින් වෙලා යනවා. එහෙම නේද උනේ මේ. HBr හයිඩ්‍රජන් එක හැලජනය අයින් වෙලා ගියපු එකනේ. ඕනෑම හැලජනයක් පුළුවන්. හරි මෙතන ක්ලෝරින් වෙන්න පුළුවන්, බ්‍රෝමීන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉතා කලාතුරකින් අයඩීනුත් වෙනවා. එතකොට දැන් මේ හැලජනෙත් එක්ක අයින් වෙලා යන්නේ බෑනේ. මෙතන මේ කාබන්ට හයිඩ්‍රජන් දෙයක් තියෙනවා නේද? ඒක එකපාර ඔයාලට හිතෙන්නේ නැත්නම් ඉතින් දිගහැරලා ලියා ගන්න. දැන් හරි. දැන් පේනවනේ. මේ Br එකත් එක්ක යාබද හයිඩ්‍රජන් මූව අයින් වෙලා යනවා. මේ Br එකත් එක්ක යාබද හයිඩ්‍රජන් මූව අයින් වෙලා යනවා. දැන් එකක් නෙමෙයිනේ මධ්‍යසාරී KOH දාපුවා එකක් විතරක් අයින් වෙන්නේ නැහැ. හරි. තියෙන තරමක් අයින් වෙලා යන්නේ. ඒක මේවා කරන තාම මම දැන් මේක දැම්මේ. ඒතකොට මධ්‍යසාරී KOH දාපුවම එක HBr එකක් අයින් වුණා. තවත් තියෙනවනේ. තියෙන තරමක් ගැලවිලා යනවා. හරි. මොකද මධ්‍යසාරී KOH සීමාකාරී වෙන්නේ නෙමෙයි දාන්නේ. ඇති තරම් දාන්නේ. හරි. ඒතර ආදරනේ මේ ප්‍රතික්‍රියා වලට අනුව ගත්තාම එයා ඇතිතරම් දානවනම් මේකත් ඇතිතරම් ප්‍රතික්‍රියා වෙන තමයි දාන්නේ. එතකොට තියෙන ඔක්කොම ගෙලිලා යනවා. මෙයා සීමාකාරී වෙනකම් ප්‍රතික්‍රියා වෙනවා. එහෙනම් ඉතින් අනිත් ඒවා ටික එහෙමම ලියන්න. මෙතන එහෙනම් මොකද වෙන්නේ? මේ දෙක අයින් වුණා. මේ දෙක අයින් වුණා. එතනින් අලුතෙන් බන්ධන දෙකක් එනවා. එතකොට ඒකේ එන්නේ මොකුත් තුන් නැති ඒවා ටික ඒ විදිහටම ලියා ගන්න. දැන් ඔය ඔහොම ෂඩාස්ටයක් දාලා බිඳුවක් දාලා තියෙන බෙන්සින්. ඒක වැඩක් නැහැ. මොකුත් වෙන්නේ නැහැ. එහෙම තියන්න. මේකේ ඔන්න බන්ධන ටික අයින් වෙලා ගියා. ඉතුරුවා හැමම ලියා ගන්න. ඔන්න ඔහොම තියෙනවා. මේ කාබන්ට මෙතනින් CH3 ලා 3ක් අයිව. ඒවා ඉතින් එහෙමම ඒවට මොකුත් වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? කාබන්ට බන්ධන හතරයි. මේක අයින් වෙලා 1/5 බන්ධනයක් ආවා. යට එක අයින් වෙලා තව 5 බන්ධනයක් ආවා. මෙන්න කාබනික සංයෝගය. මධ්‍යසාරී KOH දාපුවා. ඕක තමයි උනේ. එතකොට බලන්න HBr එකක් අයින් වුණා, තව එකක් අයින් වුණා. දෙකක් ආවා 5 බන්ධනය. එතකොට හරි. මේ ත්‍රිත්ව බන්ධනයක් ඇවිල්ලා තියෙන්නේ. ත්‍රිත්ව බන්ධනේ තියෙනවට අපි මොකද්ද කිව්වේ නම? ඇල්කයින කියලා කිව්වේ මේ තියෙන්නේ. ඇල්කයින කියලා කිව්වේ. ඕවා ගැනත් දැන් ඉස්සරහට තව ඉගෙන ගන්න හම්බ වෙනවා. තාම මේ බොහොම පොඩි තැනක ඉන්නේ. ඊට පස්සේ මෙහෙම සංයෝගයක් තියෙනවා. දැන් මේකේ හැලජනක් තියෙනවා, OH උත් තියෙනවා. Al2O3 දාලා රත් කරනවා. දැන් Al2O3 දාලා රත් කරනකොට මොකක් එක්කද ප්‍රතික්‍රියාව වෙන්නේ? ඇලුමිනා දාලා රත් කරුවොත් නේ OH එකත් එක්ක H එක අයින් වෙලා යන්නේ. හරිද? එතකොට අනිත් ඒවා එහෙමම තියෙනවා. හරි ප්‍රතික්‍රියා කරන තැන විතරයි ප්‍රතික්‍රියා වෙන්නේ. අනිත්වා එහෙමමයි. OH එකත් එක්ක H එක අයින් වෙලා යනවා. දැන් බලන්න මේ OH නේ. ඒ කාබන්ට මේ පැත්තෙනුත් H තියෙනවා. යටිනුත් H තියෙනවා. මෙතනත් H තියෙනවා. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් H අඩුතනින් යන්නේ කියපම කොතනින්ද යන්නේ කියලා. මේ H එක යන්නේ. හරි දැන් ඔයා කියයි එතකොට H එක යටින් තියෙන්නේ යටින් තියෙනවා එහෙම යන්න පුළුවන් උඩනේ තියෙනවනේ කියලා. මේ කාබන්ට හයි වෙලා තිබ්බනම් ඇති. හරි දැන් මේ ඇත්තට මේ යට උඩ කියලා ඇඳට ඔයාලට තේරෙනවනේ මේක ඇත්තටම තියෙද්දි අර මේ අපි කියන්නේ චතුස්තලීය ව්‍යුහෙන්නේ තියෙන්නේ. එතකොට අර උඩ යට කියලා දෙයක් නැහැ. හරි මූණෙන් මූණ බලාගෙන නැහැ කිසිම කෙනෙක්. යාබද H එක අයින් වෙන්න තමයි ඕනේ. එතකොට මේ OH එකත් එක්ක යාබද H එක කියන්නේ මෙව අයින් වෙලා යන්නේ. හරි. ඒව අයින් වෙලා ගිහිල්ලා ඉතුරු ටික හැමම එනවා. එතකොට එතනින් එන්නේ මම මේක එතකොට ඔයාලට පැහැදිලි වෙන්න මෙතනින් දාන්නම්. තිබ්බ විදිහටම මෙතන CH කියලා තිබ්බේ. මෙතන OH එකත් එක්ක මෙතන H එක අයින් වෙලා යනවා. ඉතුරු ටික හැමම ලියන්න. එහෙනම් මෙතන CH3 එක හැමමයි. මේකේ කාබන් එකේ යට CH3 එක හැමයි. මොකද ඒ වගේ බන්ධන මේ හයිඩ්‍රජන් තුනක් ගන්න තියෙනවා. මෙතනින් හයිඩ්‍රජන් එක ගියා. හැලජන ඉතුරුයි. හරි. Br එකේ හැමම ඉතුරුයි. ඊට පස්සේ මෙතනින් තව CH3 එකක් තියෙනවා.
බන්ධන 4 සම්පූර්ණ වෙන්නේ පැණි මූට හරි මූට බන්ධන 4 හරි මූ දෙන්නට බන්ධන මදි කොහොමත් තුන් දෙන්නගින්නේ මේක අයින් වෙලා ගියේ නේද එහෙනම් එතනින් අලුතෙන් 5 බන්ධනයක් එනවා හරිනේ එතකොට ඔන්න ඇලුමිනා Al2O3 දාපුනේ දැන් ඒකටම ආයෙ දානවා මධ්‍යසාරී KOH දැන් බලන්න වෙන එක මධ්‍යසාරී KOH දාපුවම ප්‍රතික්‍රියාව වෙන්නේ මොනවද ප්‍රතික්‍රියාව වෙන්නේ හැලජනේ H එකත් එක්ක යාබද කාබන්ගේ H එකත් එක්ක යනවා යාබද කාබන්ගේ H එකත් එක්ක යනවා දැන් මෙන්න හැලජන දැන් යාබන කාබන්ල කවුද මූ එකෙක් දැන් මූට හයිඩ්‍රජන් ඉන්නවා දැන් OH ඉන්නේ හරි දැන් OH වල මෙහෙම ඔයා මේ හයිඩ්‍රජන් විතරක් අයින් කරලා O ඉතුරු කරන්න බැයිද එහෙම දේවල් නෑ හරි අර නව නිර්මාණ කරන්න යන්න එපා සිලබස් එකේ තියෙන ඒ වගේ විතරක් හිතන්න දැන් බ්‍රෝමීන්ට H එකක් තිබ්බොත් යනවා මූට එකක්වත් නැහැ එහෙනම් උගෙන් යන්න බෑ ඉතින් එහෙනම් ඒ කාබන්ගේ තියෙන H වලින් ප්‍රතික්‍රියා වෙන්න බෑ ඒකේ H එකක් නැහැ එහෙනම් මෙතනින් තමයි යන්නේ එතන හයිඩ්‍රජන් වැඩි වුණා හයිඩ්‍රජන් ඉන්නේ එතන විතරයි එහෙනම් එතන තමයි ප්‍රතික්‍රියා වෙන්නේ දැන් ඉතින් ඔයාලට තේරෙනවා මේක එන්නේ ඉතින් කොහොමද කියලා මේ බ්‍රෝමින් එකත් එක්ක මෙච්චර H එකක් ගියා ඉතුරුවා හැමමනේ එතකොට CH3 එනවා මෙතන CH3 එක හැමමයි උඩ තිබ්බ OH එක හැමමයි මෙතන කාබන් එකේ CH කියලා තිබ්බ එක හැමමයි මෙතනින් එක H එකක් අයින් වෙලා යනවා නේද එතකොට CH2 කියලා එනවා උන් දෙන්න අතර මෙහෙම බන්ධනයක් එනවා ඒක එකපාර හිතා ගන්න බැයි නම් ඉතින් අර බන්ධන ටික දිගහැරලා ලියා ගන්න මම ඕන්නම් දිගහැරලා ලියන්නම් මෙතන එතකොට ඕකේ තියෙන CH3 මෙහෙම COH කියලා තියෙනවා මෙතන CH3 එකක් තියෙනවා මෙතන CHOH කියලා තියෙනවා මෙතන CH3 කියලා තියෙනවා ඔහමනේ තියෙන්නේ හරි එතකොට මොකද වෙන්නේ මේ OH එක යාබද H එක මේ සෝරි මේ හැලජනේ මෙතන තියෙනවා Br එක මේ හැලජනේ යාබද H එකත් එක්ක අයින් වෙලා යනවා හරිනේ මේක අයින් වෙලා ගියාපුවම මෙතන ද්විත්ව බන්ධන වෙනවා ඒක තමයි මේ දාලා තියෙන්නේ එතකොට H එක ඉතුරුයි CH ද්විත්ව බන්ධන CH2 හරිනේ ආන් ওই ටික තමයි එන්නේ එතකොට ඔව්වා ටික තමයි අද කතා කරේ මේකේ මූලික පරිවර්තන පියවර දෙකක් තමයි කතා කරේ ද්විත්ව බන්ධනේ ගන්න හැටි ගැන හරි එතකොට ඕකෙන් දැන් එක එක විදිහට පරිවර්තන දෙන්න පුළුවන් හරි අදට දැනට කතා කරන්නේ මේ පරිවර්තන දෙක විතරයි තව පරිවර්තන පියවරවල ගොඩාක් තියෙනවා ඒ ටිකත් ඉස්සරහට කතා කරනවා එතකොට මේකෙන් ගන්න පුළුවන් මේ දැනුම අරගෙන ඒ ටික ඔයගොල්ලන්ගේ නෝට් එක සම්පූර්ණ කරගෙන ඉස්සරහට කරගෙන යන්න දැන් ඉස්සරහට හොඳ පරිවර්තන ටික එනවා ඒ වයින් කතා කරලා බලමු එහෙනම් ඉස්සරහට හරි එහෙනම් ජය වේවා වැඩ ටික හොඳට කරන් යන්න